පසුගියදා මහරගම පිළිකාරෝහලේ ඉන්ටෙන්සිව් කෙයා යුනිට් එක එහෙම නැත්නම් දැඩි සත්කාර ඒකකයේ කොටස් 3න් එකක් වසා දමනවා. මේක ඊටමත් රෝගීන්ට ඊටමත් බලපාන සංසිද්ධියක්. මොකද මේ රෝගීන් ලංකාවේ පිළිකා රෝගීන්ගෙන් 25% 40% අතර ප්‍රමාණයක් තමයි සම්පූර්ණ සුවපත් වෙන්නේ. බොහෝ රෝගීන් බරපතල උවදුරු නිසා ජීවිතය අහිමි වෙනවා. එතකොට මේ ජීවිතය අහිමි වෙනකොට ඔවුන්ට අනිවාර්යයෙන් මේ ඉන්ටෙන්සිව් කෙයා යුනිට් එක තිබිය යුතුයි. ඉතින් මේ වගේ දේවල් වෙනකොට ඉතාමත් කනගාටුදායකයි. මොකද විශේෂයෙන් මේ තත්ත්වයට මුහුණ දීමට මේ රජයේ ඇමතිවරු ඊළඟට සෞඛ්‍ය බලධාරීන් මේ සම්බන්ධව ක්‍රියා කළ යුතුයි. Tamanට ඒ දේ කළමනාකරණය කරගත නොහැකි නම් නොඑක් විදිහේ දානපතියෝ ඉන්නවා. මේ දානපතියෝ පොසත් දුප්පත් කියලා වෙන් කරන්න බෑ. ඔබ දන්නවා මේ දුක් විඳින දුප්පත් ජනතාව නිස්සරණ අධ්‍යාසයෙන් සේවයට කැප වුණා. පහුගියදා ඇල්ල අනතුර වෙලාවේ තමන්ගේ ජීවිතේවත් නොතකා අර පල්ලමට බහැලා ජීවිත ගොඩ දැම්මා. මොන දෙයක් ලබන්නද? කිසිම දෙයක් ලබන්න නෙමෙයි. ඒ වෙලාවේ හිතට එන සංවේදී ඒ මානව හිතවාදී ජීව ගුණය තමයි මිනිසු පෙන්නුවේ. මේ රට බෞද්ධයින්ගේ රටක් ඇත්තටම. මේ බෞද්ධයින්ගේ රට මේ පරිත්‍යාගශීලී බව ඒ වගේම නිස්සරණ අධ්‍යාසයෙන් සේවයට කැපවීම කියන දෙක ප්‍රමුඛ කරගත් දර්ශනයක් කියලා කියන්න පුළුවන් බෞද්ධ දර්ශනය. මොකද මේක ආගමක් කියලා කියන්න බෑ. මේක බෞද්ධ දර්ශනය ඇවිල්ලා කිසි දෙයක ජනතාව බැඳ තබා ගන්නෑ. මේ වෙලාවට පන්සල් යන්න ඕන, මේ වෙලාවට මේව කරන්න ඕන. නමුත් මිනිස්සු කැමැත්තෙන් යන්නේ. නමුත් මේක බෞද්ධයන්ගේ දර්ශනයේ තියෙන දෙයක්. මේ සේවයට කැපවීම, කිසි දෙයක් බලාපොරොත්තු නොවි දේවල් කිරීම. ඉතින් ඒ වගේම මේක මම බෞද්ධ ආගමට ලඝු කරන්නේ මුස්ලිම් ආගම තුලත්, ක්‍රිස්තියානි ආගම තුලත්, අනෙකුත් ආගම් තුලත් මේ දේ තියෙනවා. අඩු වැඩි වශයෙන් තියෙනවා. මේ දේ පහුගිය කාලේ කොළඹ බ්ලඩ් බැංක් එකේ හිටපු ප්‍රධානියට අනුව ලංකාව තමයි වැඩියෙන්ම ලේ දන් දෙන රට. ලෝකයේ වැඩියෙන්ම ලේ දන් දෙන රට. ඒ වගේම ලෝකයේම වැඩියෙන්ම අවයව දන් දෙන රට. ඉතින් මෙන්න මේ වගේ මේ ඇත්තටම මේ දේවල් බහුලව කරන්නේ මේ රටේ ඉන්න දුක් විඳින ජනතාව. සමහරවිට කන්න වේල නැති ජනතාව තමයි මේ කැපකිරීම කරන්නේ. සේවයට කැපවුණු ජනතාවක් අපේ රටේ ඉන්නවා. දුක් විඳින ජනතාවක් උනත් ජීවත් වෙන්න මුදල් නැති උනත් මේ ජීව ගුණය, මනුෂ්‍යත්වයේ ජීව ගුණය උන් ප්‍රදර්ශනය කරමින් ඉන්නවා. ඒකින්ද මම මහත් අභිමානයෙන් යුතුව මේ මිනිසුන්ට ගරු කරනවා. එතකොට මේ ඉන්ටෙන්සිව් කෙයා යුනිට් එක වහනකද කරන්න ඕන. එතකොට මේ සෞඛ්‍ය ඇමතිතුමා හෝ වෙනත් සෞඛ්‍ය බලධාරීන් හෝ මිනිසුන්ට ආයාචනය කරන්න ඕන. ෆිලැන්ත්‍රොපිස්ට්ලා එහෙම නැත්තම් දානපතියෝ ඉන්නවා. දුප්පතුන්ගේ ඉඳලා පොසතුන් දක්වා ඉන්නවා. ධනවතුන්ගෙත් ඉන්නවා. එක්තරා ධනවතෙක් ගැන තමයි මම අද ප්‍රධානයෙන් කරුණු දක්වන්න සූදානම් වෙන්නේ. ඒ දානපතියෝගේ සේවය ඉතාමත් වැදගත්. ඒ වැදගත්කම අව탁සේරු කරනවා නම් අපේ සෞඛ්‍ය බලධාරීන් ඒක කනගාටුවර කාරණයක්. මොකද පහුගියදා මහරගම පිළිකාරෝහලේ බෝන් මැරෝ ට්‍රාන්ස්ප්ලාන්ට් යුනිට් එකක් පටන් ගන්නවා. ඒක විවෘත කිරීමේ උත්සාහයේදී ඒ දානපතියන් අධෛර්යයට පත් කරන සුළු ප්‍රකාශ තමයි බලධාරීන්ගෙන් ප්‍රකාශයට පත් වුණේ. ඒක ජනතාව දන්නවා. ඉතින් ඇත්තටම විය යුත්තේ ඒක නෙමෙයි. මේ ෆිලැන්ත්‍රොපිස්ලා එහෙම නැත්නම් දානපතියෝ තව දුරටත් ආයාචනය කරන්න ඕන මේ රටේ දේවල් කළමනාකරණය කර ගැනීමට නොහැකි නම් පවතින ආණ්ඩුවට ඊට පස්සේ දානපතියන්ට ආයාචනය කරන්න ඕන. ඒක පොසත් දුප්පත් සියලුම දානපතියන්ට ආයාචනය කරන්න ඕන. මේ පිළිකා රෝගීන්ගේ මේ තත්ත්වයේදී ඔබ පිහිට වෙන්න කියලා. ඒකයි කළ යුත්තේ. ඉතින් මම මේක කියන්නේ මේ බෝන් මැරෝ ට්‍රාන්ස්ප්ලාන්ට් යුනිට් එකේ වැදගත්කම මගේ ජීවිතයට දැනුණා. මගේ ජීවිතයට දැනුණා. ඇයි එහෙම කියන්නේ? මගේ සහෝදරයෙක් වසර ගණනාවකට ඉස්සෙල්ලා මිය යනවා. ඔහු එවකට කොළඹ වෛද්‍ය පීඨයේ වෛද්‍ය ශිෂ්‍යයෙක් හැටියට ඉගෙනීම ලැබමින් සිටියේදී තමයි ඔහු මිය යන්නේ. එවකට මහරගම පිළිකාරෝහලට
අපි පැමිණෙනකොට එහි අධිපතිත්වය එහෙම නැත්නම් ප්‍රධාන වෛද්‍යතුමා හැටියට හිටියේ ආර්.එස්. ජයතිලක වෛද්‍යතුමා. ආර්.එස්. ජයතිලක වෛද්‍යතුමා ඔහුට ප්‍රතිකාර පටන් ගන්නවා. ඊට පස්සේ ඒ ප්‍රතිකාර වලින් රෝගය යටපත් කරපු ඒ කියන්නේ රෙමිෂන් පීරියඩ් එකක් ලැබෙනවා. රෙමිෂන් පීරියඩ් එකක් ලැබෙනවා. ඒ කියන්නේ රෝගය මර්ධනය කරන ලද අවධියක් ලැබෙනවා. අන්න ඒ අවධියේදී දොස්තර ආර්.එස්. ජයතිලක අපට ප්‍රකාශ කරනවා මේ රෝගියාට දැන් ඔබට බෝන් මැරෝ ට්‍රාන්ස්ප්ලාන්ට් එකක් ඇට මිදුළු බද්ධ කිරීමක් කළ හැකියි. ඒට ඔහු නිර්දේශ කරනවා එංගලන්තයට ගෙන ගොස් ඒ කාර්යය කරගන්නා ලෙස. එතකොට අපි එවකට අපි සොයා බලනකොට මේ කෝටි 3ක් පමණ මුදලක් වැය වෙනවා මේකට. එතකොට අපි උත්සාහ ගත්තා ඒ කෝටි 3 හොයන්න. එතකොට යම්සි කාලයක් ගත වුණා. ඒ කාලය ගත වෙද්දී නැවතත් ඔහුගේ රෝගය උත්සන්න වෙනවා. එතකොට අපිට කළ හැකි දෙයක් තිබුණේ නැහැ. ඔහු මරණය වැළඳගත්තා. අපි අතරින් වියෝ වුණා. ඒක මගේ ජීවිතේ ලැබපු අමිහිරම අත්දැකීම අද වෙනකම්. ඊට වැඩිය අමිහිරි අත්දැකීමක් මගේ ජීවිතේ නැහැ. ඉතින් ඒ ඇතිවෙච්ච තත්ත්වය මට ඉතාම සතුටක් ඇති වුණා. මේ බෝන් මැරෝ ට්‍රාන්ස්ප්ලාන්ට් යුනිට් එකක් මහරගම පිළිකාරෝහලේ මෙම දානපතියන්ගේ පරිත්‍යාග වලින් ගොඩ නැගුවා කිව්වහම ඉතාමත් සතුටු වෙන්න කාර්යයක් මුළු රටම සතුටු විය යුතුයි. ඒ වගේම මම සතුටුයි කියන්න ඒ වගේම තවත් දෙයක් ගැන. ඒ දේ මම ඔබට මේ විදිහට කරුණු දක්වන්න. මම වෛද්‍ය සුමිත්‍ර මනම්පේරි. මම අද ඔබ වෙතට ගෙන එන්නේ ඉතාමත් වැදගත් කාරණයක්. ඒ මහරගම පිළිකාරෝහලේ අද තියෙන තත්ත්වය සම්බන්ධව. ඒ වගේම ෆිලැන්ත්‍රොපිස්ලා මේ දානපතියන්ගේ පරිත්‍යාගවල වැදගත්කම. එතකොට මේ දානපතියන්ගේ වැදගත්කම අපි ගැන කතා කරනකොට මේ දානපතිය කියන්නේ මේ සමාජයේ මොන ක්‍රමයේ තිබුණත් ධනපති ක්‍රමයේ තිබුණත් සමාජවාදී ක්‍රමයේ තිබුණත් මේ දානපතියෙක්ගේ වැදගත්කම ඉතාමත් වටිනවා. ඔහු සමාජයේ විශිෂ්ට කාර්යභාරයක් ඉෂ්ට කරන පුද්ගලෙක්. ඒක එර්නස්ට් චේ ගෙවරා කියලා තියෙනවා විප්ලවවාදී බිහි වෙන්න ඕන මනුෂ්‍යත්වයේ තුලින් කියලා. උතුම් වූ මනුෂ්‍යත්වයේ තුලින්. ඉතින් අන්න ඒ මනුෂ්‍යත්වයේ නැතුව බිහි වුණු විප්ලවවාදීන් තමයි අද රටට හානි කරව බලපාන්නේ. පළවෙනියෙන්ම අපි මේ මනුෂ්‍යත්වයට ගරු කළ යුතුයි. මේ රටේ අද ඇති වෙලා තියෙන තත්ත්වය ඉතාමත් බරපතල තත්ත්වයක්. මේ තත්ත්වය යටතේ අපේ රටේ මෙම පරිත්‍යාගශීලීන් කොපමණ වැදගත්ද? මම අද කියන්න යන්නේ ඒක. මගේ සහෝදරයා මිය ගියායින් පසුව මම අකමැත්තෙන් වුවත් මහරගම පිළිකාරෝහලට නොයන්න තීරණය කරා. මොකද ඒක මගේ හිත හදාගන්නකම් මම එහෙම ගියේ නැහැ. නමුත් මේ මෑතකදී මගේ පුංචි අම්මා බ්‍රෙස්ට් කැන්සර් එකකින් පියවරු පිළිකාවකින් රෝගාතුර වෙනවා. එතකොට මට යන්න සිද්ධ වුණා. මම පිළිකාරෝහලට යනවා. ගිහිල්ලා මම අර පරණ බිල්ඩින් අතරේ මං හිතුවා විශාල සෙනඟක්. එතකොට මගේ සහෝදරයා රෝගී වෙලා ඉන්න අවස්ථාවේ 100 ගණන් කොරිඩෝස් වල මිනිස්සු හිටියා. බෙහෙත් ගන්න පොර කකා රැස් කකා අර පිළිකා රෝගීන් පවා අසරණ තත්ත්වයට පත්වෙච්ච අවස්ථාවක් මම දැක්කේ. මම ඇත්තටම මේ පාර පිළිකා රෝහලට යනකොට ඒක දැක්කේ නැහැ. පස්සේ මම මගේ පුංචි අම්මා හිටියේ ඒ වාටුව හරියට නම්බර් එක මතක නැහැ. මම ඒ වාටුව හොයාගෙන යනකොට මම දැක්ක සුවිසල් තට්ටු 7ක බිල්ඩින් එකක්. මම ඇත්තටම මම බැලුවා. මම ඊට පස්සේ මම අහුවා මේ කවුද මේක කරේ කියලා. කොහොමද මේක රෝහලට ලැබුණේ කියලා. එතකොට කෙනෙක් කිව්වා මේක MSH මොහමඩ් කියන මහත්මයා විසින් මේ රෝහලට පරිත්‍යාග කරපු එකක් කියලා. එතකොට මම මේ සුවිසල් බිල්ඩින් එක ඇතුළට ගියා. මම දැක්කේ ඇත්තටම මේ පුද්ගලික රෝහලක ස්වභාවය මම දැක්කේ. පුද්ගලික රෝහලක වාට්ටු කීපයක් මම දැක්කා. මේ අඩු පහසුකම් යටතේ තියුණු මහරගම පිළිකා රෝහලට මෙවැනි දෙයක් පරිත්‍යාග කරේ කවුද? මට ඔහු ගැන මම දන්නේ නැහැ ඔහු කවුද කියලා. මම අද වෙනකනුත් දැකලා නැහැ ඔහු කවුද කියලා. නමුත් මට හිතුණා අපි මේ වගේ පුද්ගලයෝ අගය කළ යුතුයි. නැත්නම් අපි මිනිස්සුયો නෙවෙයිනේ. මොකද මම ඒකේ ඇතුළට ගියයින් පස්සේ මම මිනිස්සුත් එක්ක කතා කරා. ගොඩක් මිනිස්සුත් එක්ක කතා කරා. රෝගීන් එක්ක කතා කරා. එතකොට හැම රෝගියෙක්ම කිව්වේ අනේ මේ හදපු මහත්තයා බුදු බව ලබන්න ඕන. ගොඩක් අය කිව්වේ එහෙමයි. බුදු බව ලබන්න ඕන මේ හදපු මහත්තයා මේ විදිහේ මේ අපිට මෙහෙම හොඳට ඉන්න පුළුවන් තැනක්
දැන් මේ සැකසීලා තියෙනවා. ඒ කියන්නේ මේ බෞද්ධ දර්ශනයේ මතන පදනම් වෙලා ඉතින් මේ මිනිස්සු කතා කරේ. හැබැයි මේ දේ කරපු තැනත්තා මුස්ලිම් ජාතිකයෙක්. ඒ බිල්ඩින් එකට ඇතුල් වෙනකොටම මට ඇත්තටම මතක් වුණේ අර ටජ් මහල. ඒ ටජ් මහලක් වගේ මේ බිල්ඩින් එකක් ඇතුළට තමයි මම ඇතුල් වුණේ. ඉතින් ඇත්තටම මේක ඉතාමත් සතුටට කාරණයක්. මේ රටේ ධනපතියෝ ඉන්නවා. නමුත් ඒ ධනපතියෝ මිනිස්සුන්ගෙන් ගන්නවා මිසක් මිනිස්සුන්ට දීමක් නෑ. මොකද අපි දන්නවා පහුගිය කාලේ ඇන්ටිජන් කිට් එකෙන් පවා සල්ලි හම්බ කරලා කරගත්ත කෝටිපතියෝ හිටියා. ඒ වගේම නොදිරන කුණු හොස්පිටල් වල අපද්‍රව්‍ය ලංකාවට කන්ටේනර් ගණන් ගෙනල්ලා පෝසත් වෙච්ච පෝසත්. ඒ වගේම ලංකාවේ මේ ආකාරයේ කෝටිපතියන් ගොඩාක් ඉන්නවා. නමුත් අපේ අවාසනාවකට මේ ජාතිය අවාසනාවකට මිනිස්සු කිට්ටු වෙන්නේ ඒ වගේ කෝටිපතියන්ට. මිනිස්සුන්ට සේවය කරන මිනිස් සේවයට කැපවුණු මෙවැනි පුද්ගලයින්ට මිනිස්සු කිට්ටු වෙනවා අඩු. මොකද මේ වගේ තැනැත්තන්ට මේ රටේ ප්‍රචාරයකුත් නැහැ. මම දන්නෙත් නැහැ මම මේ පිළිකාරෝහණයට නොගියා නම් මේ. ඇත්තටම මම මගේ පුංචි අම්මා හිටපු වෝඩ් එකට මම යනකොට ඊටාම මම දැක්කේ පුද්ගලික රෝහලක තියෙන පිරිසිදුකම. මම ඒ පාර ඒක ගැන ඇහුවාම කිව්වා මේ පරිත්‍යාග කරපු තැනැත්තා විසින්ම මේක මේන්ටේන් කරනවා කියලා. එයාගේ සේවකයෝ දාලා මේන්ටේන් කරනවා කියලා. කම්කරුවෝ දාලා. මට අහන්න ලැබුණේ ඒ විදිහටයි. ඉතින් ඒ වගේම මම බැලුවා මේ ඔහුගේ ෆොටෝ එකක්වත් මට දකින්න ලැබෙයිද කියලා. නමුත් ඔහුගේ ෆොටෝ එකක් කිසිම තැනක තියුන්නේ නැහැ. මම එතන හිටපු නර්ස් කෙනෙක්ගෙන් ඇහුවා මේ මොකද මේ යාගේ ෆොටෝ එකක්වත් දාලා නැති කියලා. ඒ පාර කියනවා එයා ප්‍රසිද්ධියට කැමති නැති කෙනෙක්. හැබැයි අපේ පහුගිය ආණ්ඩුවල ඇමතිවරුන්ගේ ෆොටෝ ඒකේ ඇතුලේ තියෙනවා විවෘත කරපු එක ගැන. විවෘත කරපු එක ගැන ෆොටෝ තියෙනවා. මේ තැනත්තා මම ඒ පාර මම ආසා හිතුණා මොකද මේ තැනත්තා මේ දෙයක් මෙච්චර දෙයක් කරන්න පෙළඹුණේ. මම කරුණු හොයාගෙන යනකොට උඹක් එතන හිටපු නර්ස් කෙනෙක් මට කිව්වා මෙයාගේ පුතෙක් පිළිකා රෝගයෙන් මිය යනවා. ඊට පස්සේ තමයි ඔහු මේ පරිත්‍යාගය කරන්නේ කියලා. ඉතින් මට ඒ සිද්ධියේදී මතක් වුණේ අර බිරිඳ මියගිය සොවින් මුම්තාස් දේවිය මියගිය සොවින් අර ටජ් මහලක් හදවපු ෂාජහාන් රජුරුවන්ව මට මතක් වුණා. හැබැයි මට හිතුණා ඊටත් වැඩිය විශිෂ්ට සේවයක් මේ තැනත්තා විසින් කරා කියලා. මොකද ෂාජහාන් රජුරුව කරපු දෙයින් එච්චර ලොකු දෙයක් මිනිස්සුන්ට උනේ නැහැ. නමුත් මේ එන හැම කෙනෙක්ම අහන හැම කෙනෙක්ම කියන්නේ මෙතුමා බුදු වෙන්න ඕන මහත්මයෙක් කියලා. ඉතින් ඒ වගේ පුද්ගලයෝ අපේ ඉන්නවා. මේ ෆිලැන්ත්‍රොපිස්ලා අපේ රටේ ඉන්නවා. එහෙම නැත්නම් දානපතියෝ ඉන්නවා. ඒ වගේම නිස්සරණ අධ්‍යාසයෙන් මේ රටේ දේවල් කරන්න සූදානම් අය ඉන්නවා. ඒ අයගේ සේවය ලබා ගන්න කියලා මම සෞඛ්‍ය ඇමතිතුමාගෙන් ඉල්ලනවා. මොකද ඒ සේවය ඉතාමත් අවශ්‍යයි. ඒක ඒ සේවය ප්‍රතික්ෂේප කරනවා හෝ ඒක වුණ අධෛර්යයටපත් කරන දේවල් නෙවෙයි කළ යුත්තේ. ඒ ජනතාවගේ සේවය ලබා ගත යුතුයි. ඒ ඇල්ල ඒ දුප්පත් ජනතාවගේ දුගී ජනතාවගේ නිස්සරණ අධ්‍යාසයෙන් මේ කරපු දේවල් ඉතාම වටිනවා. මේ දේ වගේම වටිනවා. මිනිස්සු ඒ වගේම සේවයට කැපවුණු ජනතාවක් අපේ රටේ ඉන්නවා. ඉතින් ඒවා අපි අගය කළ යුතුයි. ඒකින්ද දැන් මගේ කොහොමද YouTube channel එකේ මම ඉතාම අවාසනාවන්ත තත්ත්වවල ඉන්න මිනිස්සුන්ගේ ජීවිත නැවත යථාවත් කරන්න නැවත ආලෝකය කරා ගෙනියන්න තමයි මගේ YouTube channel එක මම පාවිච්චි කරන්නේ. ඉතින් ඇත්තටම මේක ඉතාමත් සතුටට කාරණයක්. ඊට පස්සේ මම මේ තට්ටුවෙන් තට්ටුවට ගියා. ඇත්තටම මම දැක්කේ මේ තට්ටුවෙන් තට්ටුවට යනකොට හොස්පිටල් එකක රජයේ රෝහලක තියෙන දර්ශන නෙමෙයි මම දැක්කේ. ඒක මල් වවල මිනිස්සුගේ හිත පවා පිරිසුදු වෙන විදිහට මේ තට්ටු 7ක් උසැති මෙම බිල්ඩින් එක දැවැන්ත බිල්ඩින් එක හදලා තියෙන්නේ මූලික වශයෙන් කෝටි 100ක් වියදම් කළා. එහෙම නැත්නම් රුපියල් බිලියනයක් වියදම් කළා තමයි හදලා තියෙන්නේ. තට්ටු 7ක බිල්ඩින් එක ඔහු පරිත්‍යාග කළා. අද වෙනකොට රෝගීන් කී දහහක් දසදහස් ගානකගේ පැතුම් ඉෂ්ට කරලා තියෙනවා. අද මිනිස්සු ඊටාම සතුටින් ඒක ඇතුලේ ප්‍රතිකාර ලබනවා. ඒ වගේම ඔහුට පින් දෙනවා. ඉතින් මේක ඊටමත් වටින දෙයක්. මේක ඊටම වටින දෙයක් කියලා කියන්නේ මේ ෆිලැන්ත්‍රොපිස්ට් කෙනෙක්ගේ කාර්යභාරය
කොපමණ වැදගත්. ඒක ඉතාමත් වැදගත් කාර්යභාරය. මොකද මම කැමති මෙතනදී එක්තරා එහෙම දානපතියෙක්ගේ පෞරුෂයක් මෙතනට ගන්න. ඒ නාසි ජර්මනියේ හිට්ලර් නායකත්වයේ දරද්දී ජර්මනියේ හිටපු ඉහළම කෝටිපතියෙක් වන ෂෙන්ඩර්ස් කියන කෝටිපතියා. මේ කෝටිපතියෙක් වෙන්නේ ගොඩක් මේ නාසි ජර්මනියේ හමුදාවල් වලට යම් දේවල් සැපයීම නිසා. ඔහු නිලැඳුම් ඊළඟට පදක්කම් ඒ වගේ ගොඩක් දේවල් මේ හමුදාවට සපයන. ඒ වගේම ගොඩක් මේ හමුදාවාසිත කටයුතු වලට සම්බන්ධ වෙච්ච කෙනෙක්. මේ ෂෙන්ඩර්ස් ඒ වගේම මානව හිතවාදී. ඔබට හිතන්න පුළුවන්ද එහෙම තැනක මානව හිතවාදියෙක් ඉන්න පුළුවන් කියලා? නාසි ජර්මනියේ නාසින් එක නාසි හමුදාවත් එක්ක ඉන්න පුළුවන් කියලා. ඔව්. ඒකේ තමයි ස්ටෝපන්බර්ග් හිටියේ. නාසි ජර්මනියේ ජීවිතේ අහිමි කරගන්නවත් හිට්ලර්ට විරුද්ධව යන්න ගිහිල්ලා. ඔහු හිට්ලර් ළඟින් බෝම්බයක් තියන්න හදනකොට ඔහුව අල්ලා ගන්නවා. ඒ වගේම එතනදිම ඔහුව මරලා දානවා. ඉතින් මේ මානව හිතවාදීන් බිහි වෙන්නේත් ඒ වගේ තැන්වල. මට ඉතාමත් සතුටුයි. මෙම ඇනැත්ත බිහි වුණෙත් ඒ වගේ තැනක. මේ රෝහල මගේ සහෝදරයා ලෙඩ වෙලා මම යනකොට මේ කොරිඩෝස් වලත් මිනිස්සු බෙඩ්ෂීට් එලාගෙන හිටියා. මං දැක්කේ ඉතාමත් මං ඒ වෙලාවෙත් මං ගොඩාක් කනගාටුවටපත් වුණා. ඒ වගේම මගේ සහෝදරයා එතකොට අවුරුදු 18ක පමණ තරුණේ. නමුත් ඔහු මවගේ ළඟ තමයි නිදාගත්තේ. ඒ වනතුරුත් අම්මට ඕන වුණා මේ වෝඩ් එකේ මේ වාට්ටුවේ රැඳී සිටින රාත්‍රියේ නොයෙකුත් ඇනුම් බැනුම් මැද අපේ අම්මා මගේ මල්ලි ළඟ හිටියා. සමහරලාට ડોක්ටර්ස්ලා පවා බැන්න, නර්ස්ලා පවා බැන්න. නමුත් අම්මව යවන්න බැරි වුණා කාටවත්. එළියට යවන්න බැරි වුණා. අම්මා ගියේ නැහැ. හැබැයි අද බටහිර රටවල් වල මේ රෝගියෙක් එහෙම මේ පිළිකා රෝගියෙක් ඉන්නවනම් ඒ පවුලේ කෙනෙකුට ඇවිල්ලා එතන ඉන්න පුළුවන්. ඒ වගේ මනුෂ්‍යත්වයක් පෙන්눔 කළ යුතුයි මේ පිළිකා රෝගීන්ට. මගේ සහෝදරයා වෙනුවෙන් මගේ මව එවකට සෑහෙන ඇනුම් බැනුම් වලට ලක් වෙන්නේ නැති. සමහරවිට මට අම්මා අඬලා කියනවා මෙන්න මේම බැන්න කියලා. ඒවට අම්මා ගියේ දවස් ගාණක් එක දිගට පිළිකාරෝ වලේ හිටියා. මට ඉන්න දුන්නෙත් නැහැ. මට පුළුවන් වුණාම ඊට පස්සේ මම අම්මට හොඳටම අමාරු වුණාම මම ගිහිල්ලා එතන මල්ලි ළඟ හිටියා. ඉතින් මෙන්න මේ වගේ අත්වයකදී මෙවැනි වාට්ටුවක් හදලා මෙවැනි ගොඩනැගිල්ලක් හදලා මේක මිනිස්සුන්ට පරිත්‍යාග කළා. ඒ පරිත්‍යාගෙනුත් එහා ගිහිල්ලා ඒක මේන්ටෙනන්ස් ඔක්කොම එයා කරනවා. ඒක ඉතාමත් සතුටට කාරණයක්. මේ ගොඩනැගිල්ල තමයි මේ බෝන් මැරෝ ට්‍රාන්ස්ප්ලාන්ට් යුනිට් එකක් තියෙන්නේ. ඔහුගේ ආධාරය මත උනාද කියලා මම හරියටම දන්නේ නැහැ. සම්බන්ධව මම ලොකුවට කරුණු හොයන්න උත්සාහ කරේ නැහැ. මට මේක ගැන තමයි කතා කරන්න ඕනකම තිබුණේ. ඉතාමත් වැදගත් දෙයක් මේ බෝන් මැරෝ ට්‍රාන්ස්ප්ලාන්ට් යුනිට් එක හදපු එක ඉතාමත් මේ ජීවිත දහස් ගණනක් බේර ගන්න පුළුවන් වැඩක් මේ කරලා තියෙන්නේ. මේවා අගය කරන්න ඕන. මේ රටේ අගය කරන්නේ නැති දේවල් තමයි මේවා. මේ කැපකිරීම අගය කර යුතුයි. ජනතාවගේ කැපකිරීම අගය කර යුතුයි. ඉතින් මම ආපහු ෂෙන්ඩර්ස් ළඟට එන්න. ෂෙන්ඩර්ස් ඒ නාසි හමුදාව තුල කටයුතු කරමින් ඔහු යුදෙව්වන්ව දහස් ගාණක් බේරගන්නවා. ඒ කොහොමද? යුදෙව්වන්ව දහස් ගණනක් ඔහු බේරගන්නේ. ඔහු කියනවා මට මේ යුදෙව්වෝ අවශ්‍යයි. මගේ කම්පැනි එකට අවශ්‍යයි කියලා 1000ක් විතර බඳා ගන්න. ඊට පස්සේ ඔහු ඉතින් ඔහුගේ ව්‍යාපාර කටයුතු කරගෙන යනවා. එතකොට සමහර වෙලාවට මේ ගෑස් චේම්බර්ස් වල දාලා ඒ ගෑස් චේම්බර්ස් හරියට ගෑස් චේම්බර්ස් ක්‍රියාත්මක කරන්න ඔන්න මෙන්න තියලා ඒ වගේ අවස්ථාවලත් ඔහු යුදෙව්වෝ දසදහස් ගණන් බේරගෙන ඔහු අන්තිමට නාසි හමුදාවේ යම්කිසි තර්ජන වලටත් ඔහු මුහුණ දෙනවා. ඒත් ඔහුගේ කාර්යය ඉවර වෙන්නේ නැහැ. මේ ෂෙන්ඩර්ස් කියන පුද්ගලයා අවසානයේ ඔහුගේ ඒ ජර්මනියේ ඔහු ගොඩනගපු ව්‍යාපාරයේ සම්පූර්ණයෙන් බිඳ වැටෙනවා. අන්තිමට ඔහු කාර් එකක් හොයාගන්නේ යුදෙව්වන්ගේ ආධාරයෙන්. යුදෙව්ව උදව් කරන අවසානයේ ඔහුට කාර් එකක් අරන් දෙන්නේ යුදෙව්ව සල්ලි එකතු කරලා. මේක අද චිත්‍රපටියක් බවට පත් වෙලා තියෙනවා. මේ ෆිලැන්ත්‍රොපිස් කෙනෙක්ගේ කාර්යභාරය. එහෙම නැත්නම් දානපතියගේ කාර්යභාරය ඒ වගේ හිට්ලර්ගේ හමුදාව තුලත් ඒ වගේ මිනිස්සු හිටියා. ස්ටෝපන්බර්ග් ඒ වගේ චරිත. ඒ ජෙනරල් කෙනෙක්
ස්ටෝපන්බර්ග් ඔහු ජනතාව වෙනුවෙන් කැප වුණා. ඒ වගේම මේ ෂෙන්ඩර්ස් කියන පුද්ගලයාත් මේ ජනතාව වෙනුවෙන් කැප වුණා. ඒ වගේම මම කියන්න සතුටුයි මේ MSH මොහොමඩ් කියන තැනත්තාත් ඒ වෙනුවෙන් කැප වුණා. මට හරිම සන්තෝෂයි. මොකද මේ වගේ සමාජයක මේ වගේ කෝටිපතියන් අතර අපේ කෝටිපතියෝ ගත්තොත් බහුතරයේ ඉන්නේ මොන වගේ කෝටිපතියෝද? අද මේ දේශපාලනයත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්නේ මොන වගේ කෝටිපතියෝද? ඔබම හිතන්නකෝ මේ ගැන. මේ දේශපාලනඥයොත් එක්ක අදත් එදත් හැමදාම මේ සිස්ටම් එකේ චේන්ජ් එකක් වෙලා නැහැ. මේ සිස්ටම් එක ඒ විදිහටම යනවා. එතකොට මේ ගිය ආණ්ඩුව වල දේ අද මේ ආණ්ඩුව කරනවා. මේ ආණ්ඩුවේ හිටුවෙන් ඉන්නේ කවුද? මොන වගේ කෝටිපතියෝද? අන්න ඒක ඔබ හැමෝම හිතලා බලන්න. මේ මානව හිතවාදී කෝටිපතියෝ ඉන්න. මානව හිතවාදීන්ගේ කාර්යභාරයක් හැම සමාජයක් තුලම තියෙනවා. ධනපති සමාජය තුලත් සමාජවාදී සමාජය තුලත් මේ දානපතියන්ගේ මානව හිතවාදීන්ගේ තැන අපි ඒක ආරක්ෂා කරගත යුතුයි. මම අද මේ වැඩසටහන කරෙත් ඒක හින්දා. මගේ මල්ලි පිළිකා රෝගයට ගොදුරු වෙලා ඒ දවස්වල මම යනකොට මම දැක්කේ බෙඩ්ෂීට් එලාගත්ත පිළිකා රෝගී. අද එක්කෙනෙක්වත් නැහැ එහෙම අය. මම දන්නේ නැහැ ඉන්නවද කියලා. මම හැමතැනම ඇවිද්දේ නැහැ. නමුත් අද නැහැ. මම දැක්කේ වෙනස් අත්දැකීමක්. මං ඇත්තටම ඔහු මේ කරපු දේ ගැන මං සංවේදී වුණා. මං ඒ සංවේදී බව හින්දා තමයි අද මේ ප්‍රෝග්‍රෑම් එක කරන්නේ. ඉතාලම සංවේදී වුණා. අදටත් මං සංවේදීව තමයි කතා කරන්නේ. මොකද මම මේ අත්දැකීමට මං ගොදුරු වෙච්ච කෙනෙක්. මේ සමාජයේ දරුණු දේවල් වලට ගොදුරු වෙච්ච කෙනෙක්. මොකද මගේ සහෝදරයා ඉතාමත් අවාසනාවන්ත ලෙස මරණය වැළඳ ගන්නවා. අපේ රටේ එතකොට බෝන් මැරෝ ට්‍රාන්ස්ප්ලාන්ට් යුනිට් එකක් තිබුණා නම් මල්ලිව අදත් බේර ගන්න මට හැකියාව තිබුණා. නමුත් අද මගේ සහෝදරයා අපි දාලා ගිහිල්ලා ඉවරයි. ඉතින් මම කියන්නේ මේ දේ ඉතාමත් වටිනවා. මේ හිට්ලර්ගේ හමුදාව තුලත් මේ මානව හිතවාදීන් ඉන්නවා. මේ මානව හිතවාදීන් කරපු කාර්යභාරයන් අද චිත්‍රපට ලෙසින් ගොඩනැගිලා තියෙනවා. ඉතින් ඒ වගේම මේ ෂෙන්ඩර්ස් කියන පුද්ගලයාගේ ජීවන චරිතයේ ඇසුරෙන් මම ඔබ සියලු දෙනාට කියනවා මේ තැනැත්තගේ චිත්‍රපටිය බලන්න කියලා. ෂෙන්ඩර්ස් ලිස්ට් කියන චිත්‍රපටිය ඔබ බලන්න. ඔබේ සැඟවුණු මානව හිතවාදී ගුණාංග දියුණු කරගන්න මේ වගේ දේවල් ඔබට ආධාර වේවි. ඉතින් අවසානයේ ඒ ෂෙන්ඩර්ස් මියන්නේ ඊටාම දුප්පත් තැනැත්තෙක් හැටියට. නමුත් එතකොට ඔහුගේ හදවත ගොඩාක් පෝසත් වෙලා තිබුණා. ඉතින් මේ අපේ රටේ ඉන්න ඇන්ටිජන් කිට් එකෙන් පවා සල්ලි හොයපු කෝටිපතියෝ. ඊළඟට පිටරට කුණු ගෙනහැල්ලා කන්ටේනර් පිටින් ගෙනහැල්ලා කෝටිපතියෝ වෙච්ච අය. ඊළඟට අපි කන බත්පතෙන් කෝටිපතියෝ වෙච්ච අය. බිත්තරෙන් කෝටිපතියෝ වෙච්ච අය. මේ හැම දෙයකම අද මිල තීරණය කරන්නේ මාෆියාවක් විසින්. බිත්තර මාෆියාව, ලුණු මාෆියාව, ලුණු මාෆියාවකුත් අලුතෙන් ඇවිල්ලා තියෙනවා. ඒකටත් ප්‍රධාන කෝටිපතියෝ අද ඉදිරියෙන් ඉන්නවා. එතකොට මේ දේවල් කරන්නේ කලක් සමාජවාදීන් කියලා කියාගත්ත දේශපාලනඥයින් විසින්. වුණොත් අද වෙන කොවිට කෝටිපතියන් බවට පත් වෙලා අමාරයි. සමහරු අනුන්ට බදු ගහනවා නමුත් තමන් බදු ගහගෙන නැහැ. ඉතින් අන්න ඒ වගේ සමාජයක් තමයි මේ රටේ ගොඩනැගිලා තියෙන්නේ. ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයක්. අවාසනාවන්ත තත්ත්වයේදී ඉතාමත් අපට සතුටු වෙන්න පොඩි හරි මේ මානව හිතවාදීන් යම් කිසි දෙයක් කරනවා. මේ මානව හිතවාදීන් ඉතාමත් වැදගත්. මොකද මේවැනි මාෆියා තුලින් කෝටිපතියෝ වෙච්ච අය ලුණු මාෆියාව, රතු ලුණු මාෆියාව, සුදු ලුණු මාෆියාව, බිත්තර මාෆියාව, ඒවෙන් තමයි කුකුල් මස් මිල ගණන් තීරණය කරන්න වෙනම මාෆියාවක්. මේ ආණ්ඩු මොකටද? ඒ දේවල් වෙනත් තැනැත්තන් විසින් තීරණය කරනවා නම් ආණ්ඩුවක් මොකටද? ආණ්ඩුවේ ඉන්නේ බදු ගහන්න විතරද? මෙන්න මේ වගේ අවාසනාවන්ත තත්වයක අපි ඉන්නකොට අපිට මේ සුන්දර දර්ශනයක් ලැබෙනවා මෙවැනි පුද්ගලයන් මතක් වෙනකොට. තව දුරටත් මේ සමාජය වෙනස් කරන්නට අපි උත්සාහ කළ යුතුයි. ඒ උත්සාහ කරන කාලය ඇතුළත මේ වගේ ෆිලැන්ත්‍රොපිස්ලාගේ කියන්නේ මානව හිතවාදී ධනවතුන් ඉන්නවා. ඒ මානව හිතවාදී ධනවතුන්ගේ සේවය ඉතාමත් වැදගත් වෙනවා. ඇත්තටම මේ පුද්ගලයා මේ අහමඩ් ටී කම්පැනි කියලා කම්පැනි එකක් අයිතිකාර පුද්ගලෙක් තමයි මේක කරලා තියෙන්නේ. මම දන්නේ නැහැ. මම දැකලත් නැහැ. අහලා විතරයි තියෙන්නේ. මොකද මම මේක සර්ච් කරා මම Google එකේ.
Google එකේ සර්ච් කරනකොට තමයි මම කරුණු කීපයක් මම ඌ සම්බන්ධයෙන් හොයාගත්තේ. අද වෙනතුරුත් මම ඔහු දැකලත් නැහැ. නමුත් මට හිතුණා මේ ආනම හිතවාදියා ගැන වීඩියෝ එකක් කරන්න ඕන කියලා. ඒ වගේම මේ වගේ සමාජයට ඔබගේ සේවයේ අවශ්‍ය මොහොතක් මේක. ඒකින්ද අනිත් මේ දේශප්‍රේමී ධනවතුන් මෙවැනි දෙයට එක්වන්න. මේ රට මුදා ගනිමු. රට ගොඩ ගනිමු. ඔබ සැමට ස්තුතියි.